Hello guys, welcome to my channel. ඉතින් අද මම ප්ලේ කරන්න යන්නේ Granny මචං. ඉතින් මම මේකේ කලින් විශාල දොරකින් පැන්න. ඒ වගේ ඉතින් අද අභිරහස් දොරකින් පයින් යන්නේ. ඉතින් අපි බලමු මොකක් වේද කියලා. හරි මචං. ඉතින් මං කලින් Granny full gameplay දෙකම ගහුවේ මචං ඊස් දාලා. ඉතින් මේක ගහන්න යන්නේ normal දාලා. ඔක්කොම ඊස් දාලා ගමු නිකන් මොකද්ද වගේනේ යන්නේ ඒකයි. හරි මචං. ඉතින් මං කිව්වනේ මේකේ රටා පහක් තියෙයි කියලා. ඉතින් මචං මං අද ගහන්න යන්නේ පළවෙනි රටාවෙන්. ටිකක් ලේසි රටාවකට කියලා තියෙන එක තමයි මචං. ඉක්මනට ගහ ගන්නත් යන්නේ ඒක. පටන් ගන්නකොට මචං පොත අත ළඟ තියෙන්නේ පළවෙනි රටාව. මං කිව්වනේ. අපි Granny පොඩ්ඩක් ගෙන්න ගමු මචං පොඩි ආතල් එකක් ගන්න. පොත පොඩ්ඩක් දාලා එහෙම පොඩි ආතල් එකක් ගන්න ඕනේ පටන් ගන්න කලින්. Granny පොඩ්ඩක් ගෙනලා ආතල් එක අරන් තමයි මචං පටන් ගන්න ඕන. හරිනේ මචං. දැන් මචං හිතන තියෙන්නේ මේකේ යවා ගන්න ක්‍රමය. මොන මගුලකට ගෙන්නව ඇත්තට පන්තන්නේ. බලපන් දැන් මේකෙත් නිකන් අර ආචාර්ය පෙළපාලි වල වගේ left right කිය හාට මෑට මේක left right කියන්නේ නැහැ. මේ කියන්නේ ICU කියලා. දැක්කොත් ඉතින් ICU තමයි මචං. අඩෝ යන්නේ නෑනේ බං. බලපන් ඉතින්. අඩෝ ගියා. ගියේ කිව්වන මචං ඒකී එහෙම ලේසියෙන්ම යන්නේ නැහැ මචං අර. ඉන්න මචං මං එළියට නිකන් පොඩ්ඩක් කරකි. අම්මට සිරි පොත වැටුණා නේද? ආයි ආවේ කීපන්. දැන් නම් මචං එල්ලෙන්න තියෙනු නැත්තම් මේ ගැන දවසේ වා ගන්න වෙන්නේ යන්නේ ඒකයි. තා ටික වෙලා බලන් යමු බලන්න. නැත්තම් මේ ගැන ධානය ගන්න නෑනේ බා. අද ගහලා ඉවර ගන්න වෙන්නේ නැහැ එහෙනම්. දැන් ගා පළයන්කෝ වදී මෙතන කවුරුවත් නැහැ අම්මට සිරි යනවා මචං. පොඩ්ඩ වෙලා බලන් ඉන්නව නැත්තම් මචං අර වගේ අපෝ හැරිලා එනවා අන්න ඒකයි. ජීප් එකේ නැගිටලා මම බලන්න. අර ඉන්න බං ඔය ගෑණි යන්න නැති කියලා මං කිව්වේ. දැක්කා මචං දැක්ක ටක් ගාලා දුවපන් ටක් ගාලා පොත අත ළඟ තිබිච්ච එකේ මචං ටක් ගාලා ගිහලා පොත තියා ගන්න ඕන. කොහමද ඉතින් අභිරහස් දොරට යන තැන දොර අරින්න වෙන්නේ. පොත තියලා තමයි ස්පයිඩර් කීගෙන් තමයි මචං. දැන් යමන් කාර් එකේ අතුර ගන්න. කාර් එකේ ඇතුලේ තියෙන මචං කාර් එකේ ඇතුලේ ඉන්න කාර් එකේ ඩිකියේ තියෙන. කාර් එකේ ඩිකියේ තියෙන මචං අම්මට තිබුණ මේක ළඟටම ඇවිල්ලා. කාර් එකේ ඩිකියේ තියෙන මචං යමන්ක මම පෙන්න කාර් එකේ ඩිකියේ තියෙන එක. හරි මචං. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැද්ද? subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න මචං. ඕක subscribe කරයි කියලා ඇඟේ කැලලක් යන්නේ නැහැ මචං. අන්න ඒකින්ද subscribe කරන්න. ඉතින් මචං මේක easy වල වගේ නෙවෙයි normal එකේ මචං. Granny අර යවුවට පස්සේ විනාඩියකට විතරයි මචං ගෙදරින් යන්නේ. ඒකින්ද මචං අපිට ඉක්මනට වැඩ කර ගන්න ඕන. ඒකින්ද මම මේක පොඩි බග් එකක් පාවිච්චි කරනවා අපිට එහාට මෙහාට යන්න ඉක්මනට යන්න එහෙම මම පොඩි බග් එකක් පාවිච්චි කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා සමහර විට මේ බග් එක දන්නවත් ඇති දන්නේ නැති කට්ටියත් ඇති. මම කොහොමවත් මේකේ තියෙන බග් ගැන ඔක්කොම වීඩියෝ එකක් අරන් එන්නම් වෙන වෙලාවක. දැන් නම් එන්න ඕන මචං. මොකද යතුරු ගැහුවන 7ට පාරම පොළවේ. තාට ගලායක යතුරු ගැහුවත් මචං යතුරු කඩලා යනවා. එතකොට කාර් එකේ ඩිකි අරින්න වෙන්නේ කොණ්ඩ කට්ටක් දාලා තමයි මචං. A few moments later. බලපන් දැන් හෙන්න වෙලා බලනවා මචං. තියාන්තන් එනෝ. හරි මචං ඉතින් මම මේ දොර අස්සෙන් ගිලින්න මචං දොර වහන්න ලේසි මචං. දැක්කනේ කාර් එක අතුරින් ඉඳන් දොර වහද්දි අමාරුයි මචං. දුවල එනකොට අර ගෑණි දොරත් කඩාගෙන එනවා. දැක්කනේ මචං මං අර කිව්ව බග් එක තමයි මචං මේක. ඉතින් මචං මේකෙන් මචං මට නිකන් පේන විදිහට කොහෙද ටිකක් වේගෙන් යනවා වගේ මචං අර කලින්ට වැඩිය. පේන මචං Granny එක විනාඩියකට විතරයි යන්නේ. ටක් ගාලුඩ තට්ටුවට ගිහලා ලෑල්ලක් හය කරලෙමු. ඉතින් මචං ඕක මිටියෙම කරන්න ඕනේ නෑ. අපිට අර ඕකටත් වෙනම කියලා බග් එකක් තියෙනවා. අන්න ඒකිනු පුළුවන් ඉතින්. ඉතින් මචං මේක එක්ස්ට්‍රීම් එකත් ළඟදීම වැටේවි. මම රටා ටික හොයන ගමන් ඉන්නේ මචං. ඉතින් මචං යම මේ ස්පයිඩර් කී එක ගන්න. අමතකුණානේ බා. ස්පයිඩර් කී එකත් අරන් මේ දොර ඇරලා තිබුණා මචං ලේසි ටක් ගාලා ගිහලා පයින් තියෙන්නේ. දොර ඇරලා තියෙ මචං. ටක් ගාලා ගිහලා මචං යතුරුත් දාගමු. ඉතින් මචං ඔයාලා තාම මගේ වීඩියෝ එක ලයික් කරලා නැද්ද? ලයික් කරලා නැත්නම් මචං ලයික් කරන්න. ලයික් කරයි කියලාත් මචං ඒක කෑල්ලා කියන්නේ නැහැ. ඒකින මචං වීඩියෝ එකට ලයික් එකක් දාන්න. හරි මචං. දැන් යමන් අපේ කුරුල්ලගේ ආහාර වල අරන් එන්න. රාත්‍රී ආහාරය දැන් රෑනේ මචං. ඕක දුන්න නැත්නම් මචං ඌ මැරෙන්න හදනවා නේ ඒක. ඕකත් අරන් යමන් මචං අපේ කුරුල්ලා ඉන්න තැනට. අනේ මන් දන්නේ බං මේ කුරුල්ලත් මොකක් හරි කකුල වාඩිලා ඉන්නවා. පාඩුවේ ඉන්න බෑනේ බං.
ගිහිල්ලා ඒකොඩම වාඩිලා ඉන්න දැන් ඕකත් අරන් ගිහිල්ලා වෙලා ඕක දුන්නා තමයි ඌ අයින් එන්නේ මේ ඌ වාඩිලා ඉන්නකොට මට ගන්න. ඌ ඉතින් වාඩිලා ඉන්නක මං කියන්න ඕනේ නැහැ ඊට පස්සේ බලා ගන්න පුළුවන් මචං. අන්න ඒක. ඔය ඉන්නේ මචං. මෙන්න මෙතනින් තමයි මචං දාන්න ඕන කුරුල්ලගේ කෑමේ. කටින් පිලර්ස් එක අරන් යමන් මචං. ග්‍රැනීව ආපහු පොඩ්ඩක් එලව යවන්න. ඉතින් මචං මම මේ මචං කියන එක පොඩ්ඩක් වැඩි වගේ නම් මට වෙන වචනයක් මතක් වෙන්නෙත් නෑ මම මේ වගේ වෙලාවට. ඉතින් මචං කියන එක තමයි මතක් වෙන්නේ. වෙන වචනයක් තියෙනම් ඒක කමෙන්ට් කරන්න මම ඒ විදිහට ඔයාලට කතා කරන්නම්. හරි මචං. මචං කියන්න කමන්නේ මචං කියන්නම් කවුරුත් නැහැ. හරි මචං ඉතින් අපි ග්‍රැනීව යවමු විනාඩියකට. විනාඩියක් වැඩි වගේ මචං මට මේ වගේ වෙලාවට එක්ස්ට්‍රීම් දාලා ගහද්දි තප්පර 15යි මචං යන්නේ. බලපන් ඉතින් තප්පර 15ක් යනවා කියන්නේ ඉතින් පුදුම වැඩක් වෙන්න ඕන තප්පර 15න් ගේමක් ගහගන්න. මම මචං කියන වැඩි වගේ නම් මචං මම බොක්කේ කියන්න. බොක්ක අවුලක් නෑනේ බොක්ක අවුලක් නෑ. හරි බොක්ක. ඉතින් ග්‍රැනී තාම නෑනේ බං බලපන් ඉතින්. දැන් නම් එන්න ඕන මචං. බොක්ක. දැන් එනවා මචං ඔය එන්නේ. හරි බොක්ක ඉතින්. ග්‍රැනිත් ගියා ටක් ගාලා දොර වහපන් ලොක් එක දැම්මා. හරි. දැන් මචං බොක්ක ආපහු අර බග් එක පාවිච්චි කරලා එහාට මෙහාට යනවා. අඩෝ ග්‍රැනී තාම මැරෙලා නෑ නේද? ග්‍රැනී මැරෙන්නේ නැක මැරෙනු. ටක් ගාලා යවන් අපි. ඉතින් මචං බොක්ක මම මේ කටින් පිලර්ස් එක ගත්තේ කපටගෙන තාඩින්කට කන්න ගිහිල්ලා එළවලු කපන්න නෙවෙයි. කටින් පිලර්ස් එක ගත්තේ මචං වයර් එකක් කපන්න. වයර් එකෙන් කපලා මේ අපිට ගන්න ඕන මචං සේෆ් කී එක අර දිගට තියෙන. ඒක මචං. ඕක ගන්න අපිට මෙන්න මේ වයර් කපන්න ඕනේ ෆෑන් එක. ඔන්නේ ෆෑන් එක කරකාලි වෙරලා. අර මෙන්න දොර වහලා කියපන්. ඔන්න යන දෙක ගල්ලු වෙරලා මචං. බොක්ක මේ දොර අරගෙන පුළුවන් මචං. කො නැගිටපන්. නැගිටපන් ඉතින් නැගිට්ටා. හරි. ඔන්න එනේ ගලවලා දොර ගලව ගන්න පුළුවන් මචං ඔන්න උතන. වව්! අන්නේ නම්බරේ මචං අපිට ඉස්සරහද ඕන වෙනවා. ඔයාලා දන්නවද ඉතින් ඒක මොකද්ද කියලා අබිරහත් දොරට යන තැන. ඉතින් මචං මම අබිරහත් දොරේ කියන තුව මට කෙලින්ම කියන්න පුළුවන් මචං කානුවේ කියලා. කානුවේ ගමනේ ඉතින් අර මොකද්ද වගේ හින්දා තමයි මචං මම අබිරහත් දොරේ කියලා කියන්නේ. ඉතින් මචං මම සේෆ් කී ගත්තේ ඔය රස්ටි පැඩ්ලොක් කී ගන්න. ඒ කියන්නේ මචං මලකට කාපු පැඩ්ලොක් කී එක. ඉතින් මචං ඕකෙන් තමයි අපේ අබිරහත් දොරේ දොර අරින්නේ. What? ඉතින් බොක්ක අබිරහත් දොරේ දොර අරින්නේ කියවම නිකන් මොකද්ද වගේ හින්දා අබිරහත් දොරේ දොර අරින්නේ කියලා කියන මචං අවුලක් නැහැනේ. අර මචං ඉතින් ආපහු ග්‍රැනී විනාඩියකට යවලිමු. අඩෝ සිරාට මට ග්‍රැනී මූණට අහුුණේම නැහැනේ බා. මේ මෙතනදී අහුණත් මිසා වෙන තැනකට ගියාම මූණට අහුුණේම නැහැ. බලපන් ඉතින් මම වගේ වැඩෙක්. මම වැඩුණා මචං මට කියන්නේ වැඩේ කියලා නෙවෙයි පොඩ්ඩයි කියලා. නිකම් පොඩ්ඩක් නෙවෙයි ඩෙවිල් පොඩ්ඩා මචං ඉතින්. පොඩිලා බලන් ඉන්න මචං ඉතින්. මචං නේ බොක්ක. A few moments later. ඉතින් බොක්ක ග්‍රැනී එනවා දායිනෝ. හරි ඉතින් ග්‍රැනී යවල් ඉවරලා අපිට මේ රස්ටි පැඩ්ලොක් කී එක ගිහලා දාගන්න එනවා. අර මේ මොකද්ද? කානුවට අරන් නෙවෙයි. කානුවට යන දොර කියන මචං අර ස්පයිඩර් කී එක දාලා ඇරියේ. අන්නේ දොර ඇතුළට දාගන්න මචං රස්ටි පැඩ්ලොක් කී එක. හරිනේ. එහෙම කිව්වම හරිනේ මචං. හරි. හරි ඒකත් දැම්මා. දැන් අපිට අපේ නෙවෙයි ග්‍රැනීගේ රිමෝට් කන්ට්‍රෝල් එක ගන්න ඕන මචං. රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන ඔන්න ඔතන මේසෙ උඩ. ඔන්න ඔකත් තරම් අපිට ගන්න වෙනවා මචං. කානුවේ දොරේ කියලා කියන්න කවුල නැහැනේ. කානුවේ දොර අරින්න මචං. අපිට ඕන ලීවර් එකකුයි නිකන් පොළු කෑල්ලක් වගේ එකක්. ලීවර් එක කියන්නේ පොළු කෑල්ල. ඉතින් මචං ඕවෙන් වැඩ නැහැ. අපි කොහොම හරි පොළු කෑල්ලක් තරම් පොළු කෑල්ල නෙවෙයි රිමෝට් කන්ට්‍රෝල් එකක් තරම් ආවේ. හරි බොක්ක ඉතින් ඔය පොළු කෑල්ල වලින් මට අදාළම නැහැ. ඒ වුණාට මචං ඔය පොළු කෑල්ල ඕන මේ අබිරහත් දොරේ දොර අරින්න. අබිරහත් දොරේ දොරන්න නේ මචං. එලිට පයින් එකේ දොර අරින්න. ඒ කියන්නේ එලිට පයින් එකේ දොර. හරි මචං ඉතින් බඩු 3යි ඕන අපිට. ඔය තියෙන දෙකක්. තව එකයි ඕන මචං. ඒක තමයි මචං කටින් පිලර්ස් කියන්නේ. දන් වලක් තියෙනවන්නේ දන් වල කපා ගන්න. ඉතින් මචං ඔය අතුරු දාලා ලොක් එක කඩලා පොල්ල දාලා පොල්ල දාන කලින් මචං කපා ගන්න ඕන දන් වල. දන් වල කපලා ඉවරලා පොල්ල දාලා තමයි දොර අරින්න වෙන්නේ මචං. ඉතින් මචං බඩු දෙකම ලෑස්තියට ගත්තාම වැඩේ ලේසි. ඒකෙන්ද ආයු දෙක දාලා ඉවරලා දැන් යන්න ඕන මචං ලිෆ්ට් එකට. ඕන් ඔය මකුළු ගෑනිත් එක තමයි මචං ලිෆ්ට් එකට යන්න අමාරු.
මචන් නෙවෙයි බොක්ක හැම වෙලේම මචන් කියවෙනවා අවුලක් නැහැ නේ මචන් කිව්වට බොක්ක ඉතින් අවුලක් නැහැ ඉතින් දෙකම අවුලක් නැහැ නේ ලිෆ්ට් එක යන කලින් මචන් මේ රස්ටි පැඩ්ලොක් එක දාලෙමු මෙන්න මෙතන මේ තියෙන මචන් අපිට රස් දොර ඉතින් මචන් මං අර කලින් නම්බර එකක් පෙන්නවනේ එක අර උඩම තට්ටුවේ අන්නේ එක තමයි මචන් මේ දැන් ඔය පෙට්ටි දෙකේ අරිනවා නම් පළවෙනි නම්බරේ තියෙන පෙට්ටිය දෙවෙනි එක ඇරියොත් මචන් බෝම්බ් එකක් තියෙනවා නේ ඒක දන්නවනේ ඉතින් මං කලිනුත් කිව්වනේ මං කලින් කිව්වනේ අපිට බඩු 3ක් හොයන්න ඕනේ කියලා ඉතින් මචන් අපි බඩු දෙකක් හොයලි ඉවරලා අන්තිම බඩුව හොයන්න දැන් අපිට උඩම තට්ටුවට යන්න ඕනේ අඩු වර්ග ගෑණි ඇවිල්ලා වගේ මට පේන්නේ අඩි සද්ද ඇහෙනුනේ ළඟටම ඇවිල්ලා මචන් හිටගත්තොත් බඩු හරි ඒකින්ද ෂේප් එකේ නෑ වගේ ඉන්න ඕනේ අඩෝ යනෝ නේද යනෝ වගේ අඩි සද්දයක් එනවා යනෝ මචන් හරි ෂේප් එක යනකම් ඇදලා ඉවරලා ඊට බහින්න ඕනේ නැත්තම් බඩු හුවිනවා මතකයින කලින් ගේම් ප්ලේ එකේ කොහොම යනවා වගේ ඉඳලා එක සැරේ ආපුව හැරෙනවා ඩාඩින්ගෙන මන්නම් හිතුවේ වෙලාවේ වහුණයි කියලා ෂේප් එකේ කැපිලා මං ඒලා දැන් මචං අපේ දොරාරණ අබිරස් දොරාරණ පොලු කැල්ලත් ගිහිල්ලා අබිරස් දොර කවෙන් දාලා ඉන්න ඕන එතකොට මචං වැඩේ ලේසියිනේ එතකොට තියෙන්නේ ස්පෙෂල් කී එකක් තරම් ගිහිල්ලා අපේ අන්තිම බඩුවක් තරම් පාගින්න තමයි හරි මචං ඉතින් දැන් යමන් ඉන්නවත් දන්නෙත් නෑ බං මං ඉස්සර නම් මම මේ කාණුවේ යද්දි පට්ට පයින් යන්නේ ඇයි බං නිකන් අර වංගුවන්ගුනේ තියෙන්නේ මූට මූණ වුණොත් බඩුම තමයි දැන් මචං කිසි බයක් නෑ කැම්මෙන් යනවා ඇයමත් ග්‍රැනි යවලියු මචං පවුතින් ග්‍රැනි මට මූණට මූණ අහුනේවත් නෑ තාම මට මූණට මූණ අහුවෙන්නේ මෙතනදී තමයි අවුලක් නෑ ඉතින් ඔය පාරක නියුව එකෙන් නෑ ග්‍රැනි මූණට මූණ හම්බෙන්නේම නෑ මචං ස්විච් එක වැඩ කරනවත් දැන් නෑ පොඩ්ඩක් වැඩ මචං හරි එනව නේද ස්විච් එකේ හන්ට කොද ඇවිල්ලා තියෙන මං හිතන්නේ ග්‍රැනි ඇතුළට ගියා දොර වැහුවා ලොක් එක දැම්මා මම පැන්න හරිනේ කවිය ලස්සනනේ කවිය ලස්සන ලයික් එක දාන්න වීඩියෝ එකට හරි බොක් ඉතින් දැන් නම් දින්න වගේ තමයි උඩට ගිහිල්ලා අපේ කටින් පිලර්ස් එක ගන්න ඕන නිකම්ම ගන්න බෑ මචං එතන මකුළුවෙක් ඉන්න මචං තාපෙටෙක් ඉන්න උඩත් මචං අර කුරුල්ලට වගේ කුරුළු කැම දෙන්න ඕන කුරුළු කැම කිව්වොත් මචං කුරුළු කැම නෙවෙයි මස් පෙත්තක් දෙන්නේ කුරුළු කැමක් දුන්නොත් කයිද දන්නේ මං දීලා නම් බැලුවේ නෑ හැබැයි අවුලක් නෑ මචං මට කලින් කියන දෙයක්ම දුන්නා මචං ගේම් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා බොක් එකේ නේ බොක්ස් එකේ තියෙනවා කැම ටිකක් තියෙන ගන්න පුළුවන් නැති කටට නිකන් ඉන්න පුළුවන් හරිනේ ඩිස්ක්‍රිප්ෂන් බොක් එකේ තියෙනවලු බලපන් ඉතින් මටත් කලබලයට කියන වචනනේ කුණහරුපක් කියෙවෙයිද දන්නේ හරි මචං ඉතින් ඔන්න ඕක දාලා ඉවරලා ඔන්න බලපන් මකුලුව මෙන්න මේ කබඩ් එකේ තියෙන අපේ කටින් පිලර්ස් එක අඩෝ කටින් පිලර්ස් නෙවෙයි බං චේන් කට් එක කියන්නේ අඩෝ කටින් පිලර්ස් කියන්නේ වෙන එකක් නෙවෙයි බං මං හිතුවේ මේක කටින් පිලර්ස් කියලා අර බග් එක පොඩ්ඩක් පාවිච්චි කරමු හරි ගියේ නෑ ආයි දානවා හරි ගියා හරි මචං මං හිතුවා මේක කටින් පිලර්ස් කියලා බේරන චේන් කටර්ස් නේ බං අවුලක් නෑ මග හරි මචං ඔයගෙන් කොහොම හරි කරන්නේ දන් වැල් කපන එක අම්මට තී දන් වල කියන්නේ චේන් එක කියලානේ මං හිතුවේ කටින් කියන එක කියලා හරි මචං ටග් ගාලා යනවා දන් වල කපා ගන්න මෙතනින් පයින් හැම පාරකම මචං තුනටිය නිකන් කඩලා යනවා වගේ සද්දයක් එනවා මුට තුනටියව කීයක් තියෙනවද දන්නේ නැහැ ඔච්චර කඩලා යන්නේ ටග් ගාලේ මම මචං අපි අබිරහස් දොරේ චේන් එක කපලා දාන්න දැන් ඉතින් මචං බේරන තියෙන්නේ මකුළු වාච්චිගෙන් තමයි දැන් ඉතින් ග්‍රැනියකින් බේර දෙයක් නැහැ නේ අනේ ඔයා ළඟට එනකම්ම දැක්කේ නේ බලන්න ඉතින් මම දැක්කේ නැතුණාට යානම් මාව දැක්කා වගේ මට පේන්නේ ඵලයන්කෝ අදේ පාඩු ඉන්න දීලා යන්නෙත් නෑ යනවා මචං ෂේප් එකේ යමන් බලන්න තාම මට ඉතින් තාම ගිහිල්ලා නෑ බා තාම මෙතන මං එළියට නිකන් බලන් ඉන්නවත් දන්නේ නැහැ. ඕක ගෑනේ නිකන් මං එළියට බහින්නේ නැහැ මචං. යනෝ නේද යනෝ. නැගිටපන් දුවපන් යනෝද. මට යන්න ඕන පැත්තටම යයිද දන්නේ නැහැ මචං. අන්න එහෙම සීන් එකකුත් තියෙනවා. ටක් ගාලේම. ඔන්න ඔතන තමයි මචං මට එන්න ඕනුනේ. ඔය තියෙන මචං අපි අබිරහස් දොර. Amazing. ඉතින් මචං දන් වෙල කැපුවා. ඊපස්සේ පැඩ්ලොක් කී එකෙන් ලොක් එක කැඩුවා. ලීවරේ දැම්මා දොර ඇරියා. හරි මචං ඉතින් ගේම් ප්ලේ එකේ අන්තිම පොඩට ඇවිල්ලා තියෙන්නේ. ගේම්ෙන් ඔන්න අපේ අබිරහස් දොර ඇරුණා. දැන් ඉතින් පයින් තමයි තියෙන්නේ. හරි මචං ඉතින් ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. like කරලා නැත්නම් මචං වීඩියෝ එක like කරන්න. බලපන් ඉතින් ග්‍රැනි කොහම හරි එක අසර රින්ගගෙන නේ බලපන් දැන්. එනට ඇතුළට එන්න දෙන්න නෑ බා. අන්න ඒක තියෙන එක තියෙන්නේ. අන්න ඉතින් අර ගෑණි බලන් ඉන්න මෝඩියක් ආවා වගේ. හරි මචං ඉතින් ගේම්ෙන් මිෂන් පාස්. මේ තමයි ගේම් එකේ සුන්දර කෙන්තර අවසානයේ වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. එහෙනම් කොල්ලෝ පොඩ්ඩක් පැන්න.